අපි හැමෝටම වගේ ෆෝබියා කියන දේ ඇතිවෙන්න පුළුවන්. ෆෝබියා එහෙමත් නැත්තම් මේ බය කියන එක එක පුද්ගලයින්ට විවිධාකාරයෙන් ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට සමහර අය කුඩා කෘමි සතුන් හට අතිශය බියට පත්වේ. ඒ සාමාන්‍ය බිවීමට වඩා තරමක් අතිශය බියට පත්වීමකි. මේ ෆෝබියා අතරේ තරමක් විශේෂයෙන් කතාබහට ලක්වන දෙයක් තමයි මේ සමාජ ආතතිය. එහෙමත් නැත්තම් සෝෂල් ඇන්සයිටි කියන්නේ. ඒ මානසින් ලැබෙන ස්වභාවික ප්‍රතිචාරයක්. විභාගයකට මුහුණ දෙන්න යද්දී මුළු සෙනගක් ඉස්සරහින් ඉඳන් කතාවක් කරන්න යද්දී බයක් නොසන්සුන්තාවයක් ඇති වෙන්න පුළුවන්. එවැනි වූ කනස්සල්ල, බය, කම්පනය, නොසන්සුන්තාවය වැනි තත්ත්ව මෙම සමාජ ආතතියේ ඇති ලක්ෂණ වේ. ලොව සුප්‍රකට නිලි බ්‍රිතාන්‍ය ජාතික එමා වොට්සන්ද මෙවැනි වූ ආතති තත්ත්වයකට මුහුණ දෙන ලදී. ඇයද ඇතැම් අවස්ථාවලදී මම මේ වැඩේට පර්ෆෙක්ට්ද? මට මේ වගකීම ගන්න පුළුවන් වේද? මම වැරදි කෙනෙක් වෙයිද? වගේ ප්‍රශ්න ඇය විසින්ම සිතුවිලි නංවාගෙන කනස්සල්ලට ආතතියට පත්විය. නමුත් පසු කලකදී ඇය මෙසේ පවසනවා. There's nothing wrong with being afraid. It's not the absence of fear. It's overcoming it. Sometimes you have got to blast through and have faith. ඇය කියනවා ආතතිය කියන්නේ දුර්වලතාවයක් නොවේ. නමුත් ඒට ඔබ නවත්තන්න ඉඩ දෙන්න එපා කියලා. ලෝප්‍රකට නිලි එමා වොට්සන්ද තමන් තුළ ඇති වූ නොසන්සුන්තාවය බය ඉක්මවා ගොස් අද වන විට ඉතා සාර්ථක දිවියක් ගත කරනවා. එවැනි වූ කතා අතරේ ඔබේ කතාවත් ජයග්‍රාහී සාර්ථක ජීවිතයක් ලෙස පත්කර ගැනීමට ඔබ කෙරෙහි විශ්වාසය තබා ගන්න. තව කෙනෙකු සමග තමන්ව සසඳවා ගැනීමෙන් තමන් තුළම තමන් දුර්වලෙක් විදියට නම් කරගන්නවට වඩා තමන් තුළ විශ්වාසය තබාගෙන නොබිය ඉදිරියට යන්න මනස සුවදායි තබා ගන්න. ආතතිය කියන්නේ අසාර්ථකතාවේ ලකුණක් නෙවෙයි. ඒ ඔබට උත්සාහය කිරීමට ආරම්භක ලකුණක්. ඉතින් ඔබගේ ඉදිරි අනාගතය සාර්ථකව හා ඵලදායීව ගත කිරීමට ඔබ ඔබගේ මනස සවිමත් කරගන්න. Good luck.